වෙල්කම් කියලා පිළිගන්නවා මගේ channel එකේ ගෙන තවත් එක අලුත් මලුත් වීඩියෝ එකකට. ඔන්න guys අද අපිට කරන්නේ DTW එක තවත් එක ගේම් ප්ලේ වීඩියෝ එකක්. අද අපි guys පොඩි secret දෙයක් බලන්න යනවා. secret සොහොනක් අපි බලන්න යනවා. මේක නම් guys අපේ location එකේ ඉඳලා වැඩි දුරකුත් නැහැ. දුරක් නැහැමත් කියන බෑ guys. ආමි කැම්ප් එක ළඟ තමයි guys තියෙන්නේ. මම ඔයගොල්ලෝ guys වෙනම මේ episode එකක ආමි කැම්ප් එක බලන්න යන වීඩියෝ එකක් ගේන්නම්. අපි guys එහෙම නිකම්ම යන්න හොඳ නෑ guys. පෙර සූදානමක් එක තමයි යන්න ඕනේ තුවක්කු ටිකක් එහෙම බයි කරලා චොපර් එක එහෙම උස්සන් යන guys එනකොට ආමි කැම්ප් එකේ චොපර් උස්සන් ගියට වැඩක් වෙන්නේ නෑ guys. කමක් නෑ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් guys මමත් කැමති. ලොකේෂන් එක පෙන්නුවොත් guys එයාපෝට් එක පැත්තේ තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම ගියාම එයාපෝට් එක පැත්තේ මෙන්න මෙතනට ලොකේෂන් මෙන්න මේ හරියට ලොකේෂන් දාගත්තාම guys අපිට යන්න පුළුවන් පට ගාලා අපිට මොකද වේගෙන් යන්න ඕනි හින්දා අපි මේ සුපර් කාර් එකේම යන් guys අපේ GTR එකේම. අයියෝ guys කමන්නේ හැප්පුණාට නම් guys අපි දැන් කොහොමද යන්නේ අර ඒ පැත්තට නෙමෙයි. එහෙනම් guys මම ටිකක් දුර ගිහිල්ලා හම්බෙන්නම්. ඔන්න හරි guys අපි ලොකේෂන් එකට ආවා. මම guys අතනින් ජම්ප් එකක් දැම්මා ඒකයි ආවේ. දැන් guys ඔයගොල්ලන්ට පේනවා ඇති මේකත් න්‍යාස්තික නගරයක් වගේ guys අපේ අර 6 වසර විද්‍යා පාඩමට උගන්වන්න මේ න්‍යාස්තික බලය ඒ වගේ එකක් තමයි guys මෙතන තියෙන්නේ මම හිතන විදියට. දැක්කම guys අර නිකන් මේ වායු ප්‍රසාරණය වගේ වෙනවා මේ හරිය. හරි guys අපි දැන් මේ චෝ guys මේ ලොරකාරය වෙලා හැප්පුණේ. මෙන්න මේක තමයි guys ලොකේෂන් එක. ඔයාලට පේනවා ඇති guys. ඔන්න හරි guys අපි දැන් මේ කාර් එකෙන් බැහැගමු. අපි කාර් එකෙන් බැහැලා මෙන්න මේකයි guys අපි බලන්න ගිය අභිරහස් කනත්ත. අභිරහස් කනත්තක් කියන්නේ දැන් guys ආතල් කනත්තක් මේකේ. ඔන්න බලන්න guys මේකේ තියෙන ආතල්ම වීඩියෝ ටික. දැක්කම guys ආතල් කියන්නේ මේ අපිට මේ රේඩියෝ කුස්සන්න බැරිද? බෑනේ guys. ඇටකට්ටකුත් guys නටනවා මෙතෙන්ට වෙලා මේ ජිමි ජැක්පොට් මේ කවුද? මේක බලන්න guys. අපේ guys මෙතන තියෙනවා මේ වට්ටක් එහෙම තියෙනවා guys. මෙන්න මකුලුවෙක් එහෙම ඉන්නවා. කන්නේත් නෑ guys. මේක guys ආතල් කනත්තක් guys. ඈතින් guys අර ප්‍රදීපාගාරයක් පේනවා. අපි guys ඒ ප්‍රදීපාගාරෙත් ළඟදීන් බලන්න යන්. අම්බෝ guys මේ කනත් දැක්කම බයත් හිතෙනවා guys. මට රඹ හිතින්නේ නෑ. මේ ගහේ කොළත් නෑ guys. අපිට මේ කළුවර වෙලාවක ආව නම් ගොඩක් හොඳයි guys. බලමු guys චීට් කෝඩ් එකක් ගහලා ඒක මම හරියටම දන්නේ නෑ ඉද කියලා. ඩේ කියන චීට් කෝඩ් එක දැක්කනේ guys. වෙන්නේ නැහැ guys කළුවර. ඕගොල්ලෝ මතන කළුවර වෙලාවක ආව නම් මරු guys. මේ පිස්සුද මන්ද මේ අර්චි බ්ලෙඩ්ද කොහෙද? මේ පිස්සෙද්ද guys මේක? නටුම් පන්ති කියලා එකපාරටම නැවත්තලා නටුම් පන්ති ඉවරුණාම ඔය වගේ පිස්සුවක් ගහලා guys. දැක්කනේ නටන වන්නම මොන වන්නමද මන්ද? මෙන්න මෙතන ඉටි පන්දමක් එහෙම තියෙනවා මේ මොනවද මේ? රස කැවිලි වගේකුත් තියෙනවා guys. මොකටද මන්ද? මේ මිනිහා බලන්න ඕක guys. මේ මිනිහාට මේ ඉන්නේ මෙයාගේ කවුරු හරි වෙන්න ඇති. අර දැක්කන guys මෙයා කරන එකම මෙයාත් කරන්නේ. අයියෝ දැන් මගේ දිහා බලන් ඉන්නේ. දැක්කන guys මෙතනින් අතක් එහෙම එළියට අවිලා තිනවා. මෙන්න මේකයි guys අද මට මෙන්න මෙතනින් guys මිනි ඔලුවක් එහෙම ගහලා තිනවා. මෙතන guys බල්ලෙක්ද දන්නේ නැහැ මැරිලා තියෙන මේ බල්ලෙක්ගේ මේ මස් කට්ටක් වගේ එකක් ගහලා තිනවා. දැක්කන guys ඔලමුණුත් එහෙම එනවා. දැන් guys අපි චුට්ටක් මේ කඩත්තෙන් එළියට ගිහලා බලමු. මොකක් හරි වේද අර ප්‍රදීපාගාර පැත්තට ගිහලා බලමු guys. මේ පැත්තේ මොකක් හරි තියෙනවද දන්නේ නැහැ guys. මේ හොල්බන් වලට සම්බන්ධ ප්‍රදීපාගාර guys වෙනම වීඩියෝ එකක් යන්න ඕනේ නැහැ guys.
ඔව් නෑ උලන්නේ නෑ ගයිස් අපි වෙනම වීඩියෝ එකක යන් ගයිස් නැත්තම් කරදරයි ඉතින් ගයිස් ඕකයිද ගේම් ප්ලේ වීඩියෝ එක ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe පාරක් දාලා මේන වීඩියෝ බලන්න සෙට් වෙන්න එහෙනම් ගයිස් අපි මේකේ තවත් secret location එකක funny වීඩියෝ එක ඉදිරියටත් එමු එහෙනම් කොල්ලෝ අපි ගියා පරිස්සමින් ඉන්න bye subscribe කරන්න bye